iPhone හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ උසස් පෙළ හදාරන නංගිලා මල්ලිලාගේ සිංහල පේපරේ අනිවාර්යයෙන්ම එන අවස්ථා සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳව. අද 11 වෙනි උද්ෘතය ඉඳලා තමයි කතා කරන්නේ. මීට කලින් කරපු වීඩියෝ එකේ අපි පළමු උද්ෘත 10 කතා කරා. ඉතින් මේ වීඩියෝ එක බලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලන්න කියලා මතක් කරන ගමන් අපි යමු ඊළඟ උද්ෘත 10 සාකච්ඡා කරන්න. 11 වෙනි උද්ෘතය මරන්ට ගෙන යන තැනැත්තවුන් දැක උන් කෙරෙහි ඇලින්මැති වූ නියාවත් උන් ලදොත් මුත් නොලදොත් ජීවත් වීම නියම නැති නියාවත්. මෙය දඹදෙණි සාහිත්‍ය යුගයේ විසූ ධර්මසේන හිමි විසින් රචිත සද්ධර්ම රත්නාවලියේ කුණ්ඩලකේශී කතාවස්තුවේ සඳහන් වන්නකි. කුණ්ඩලකේශී ශෝකයෙන් නිදාගෙන සිටින මව එය දැක එසේ සිටින්නේ ඇයිද කියා ඇසූ අවස්ථාවේ කුණ්ඩලකේශී විසින් ඇගේ මවට ප්‍රකාශ කරන ලදී. 12 තොපගේ පුතණුවන්ගේ සැටිපෙවෙත් නපුර. මෙය දඹදෙණි සාහිත්‍ය යුගයේ විසූ ධර්මසේන හිමි විසින් රචිත සද්ධර්ම රත්නාවලියේ මට්ට කුණ්ඩලී කතාවස්තුවේ සඳහන් වන්නකි. මට්ට කුණ්ඩලී අසනීපයෙන් පෙළෙන බව දැනගත් අවස්ථාවේ මට්ට කුණ්ඩලීගේ මව විසින් අදින්න පුබ්බක බමුණාට ප්‍රකාශ කරන ලදී. 13 වෙනි උද්ෘතය ඔව් 20 අවුරුද්දක්. ඔබට ඒක තේරුණාද? මෙය ලෙනාඩ් වොල්ෆ් මහතා විසින් විලේජ් ඉන් ද ජංගල් නමින් රචිත ඒ.පී. ගුණරත්න මහතා විසින් අනුවාදනය කරන ලද බැද්දේගම නවකතාවේ සඳහන් වන්නකි. සිල්දු එල්ලුම් ගහට අරින්නේ නැති බවත් ඒ වෙනුවට 20 අවුරුද්දක් බරපතල වැඩ ඇතිව බන්ධනාගාරයකට නියම කරන බවත් ප්‍රකාශ කළ අවස්ථාවේ හිරගෙදර ප්‍රධානියා සමග පැමිණි සිංහල මහත්මයා විසින් සිලිතොට ප්‍රකාශ කරන ලදී. 14 වන උද්ෘතය ඇඳුරුතුම කිම්ද මේ ඔබතුමා කියන බස්. මෙය එදිරිවිල සරච්චන්ද්‍රයන් විසින් රචිත පෙමතෝ ජායතේ සගෝ නාට්‍යයේ සඳහන් වන්නකි. මෙතෙක් දවසක් තමා ශිෂ්‍යයන්ට උපදෙස් දුන් නමුත් දැන් ශිෂ්‍යයන්ගෙන් උපදෙස් ලබා ගැනීමට සිදුව ඇති බව උද්දාල බමුණා ප්‍රකාශ කරන අවස්ථාවේ ශිෂ්‍යෝ හැම දෙන විසින් උද්දාල බමුණාට ප්‍රකාශ කරන ලදී. 15 වෙනි එක ගෙදර පාළුයි. දැන් මේකේ ජීවත් වෙලා පළක් නෑ. මෙය ලෙනාඩ් වොල්ෆ් මහතා විසින් විලේජ් ඉන් ද ජංගල් නමින් රචිත ඒ.පී. ගුණරත්න මහතා විසින් අනුවාදනය කරන ලද බැද්දේගම නවකතාවේ සඳහන් වන්නකි. පුංචි මණිකා බබුන් සමග විවාහ වීමට සිලිඳුගෙන් විමසන අවස්ථාවේ සිලිඳ විසින් පුංචි මණිකාට ප්‍රකාශ කරන ලදී. 16 වෙනි උද්ෘතය ඉඳා සත පහක් පුන්නක්කු රාත්තලයක් ගෙනත් අද රැට බොන්න දීපන්. මෙය මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත වහල්ලු කෙරි කතාවේ සඳහන් වන්නකි. අන්දු අයියා විසින් පොල්ලෙලි ඇද්දවීමට හඳයා ගෙන යන විට හඳයාව අරගෙන නොයන්නයි නන්දාවති එනම් උපාලිස්ගේ දුව කියූ අවස්ථාවේ අන්දු අයියා විසින් නන්දාවතීට ප්‍රකාශ කරන ලදී. 17 වෙනි උද්ෘතය මාගේ පුතණුවෝ තමන් ශ්‍රීමත් කුලයෙහි උපන් හේනුත් මහපින් නැති හේනුත් නැතැයි යන බසෙහි අර්ථ නොදනී. මෙය දඹදෙණි සාහිත්‍ය යුගයේ විසූ මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමි විසින් රචිත පූජාවලියේ අනුරුද්ධ කුමාර කතාවස්තුවේ සඳහන් වන්නකි. අනුරුද්ධ කුමාරයා නැති කෙවුන් එවන්නේ යයි මවට පණිවිඩයක් එව ඇති අවස්ථාවේ අනුරුද්ධ කුමරුගේ මව විසින් තමාටම ප්‍රකාශ කරන ලදී. 18 වෙනි උද්ෘතය මොහු නුවරින් පිටතට ගෙන ගොස් උක්කාර භූමියේ හිලාපියව. මෙය දඹදෙණි සාහිත්‍ය යුගයේ විසූ මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හිමියන් විසින් රචිත පූජාවලියේ ජීවක වෛද්‍යවරයාගේ කතාවස්තුවේ සඳහන් වන්නකි. දසමාසයක් ඉක්මවීමෙන් පසුව දරුවා ඉපදුණු අවස්ථාවේ සාලවතේ ගණිකාව විසින් පරිවාර ස්ත්‍රියකට ප්‍රකාශ කරන ලදී. 19 වෙනි උද්ෘතය අවබාල ගෑනු බාලයෝ නම් ඒ වෙළඳාමන්ගේ භාරයෝ යයි. මෙය ගම්පුල සාහිත්‍ය යුගයේ විසූ දෙවන ධර්මකීර්ති සංඝරාජ හිමි විසින් රචිත සද්ධර්ම රත්නාවලියේ නන්දි වාණිජ කතාවස්තුවේ සඳහන් වන්නකි. උඩුමහලේ සිට ශිවාමාත්‍යවරයා වීදි සංචාරය කරන ආකාරය දෙස බලමින් සිටි නන්දිය වෙළඳාමන්ගේ බිරිඳ දුටු ශිවාමාත්‍යයා ඒ කවුදැයි සේවකයන්ගෙන් ඇසූ අවස්ථාවේ සේවකයන් විසින් ශිවාමාත්‍යයාට ප්‍රකාශ කරන ලදී. මේ වීඩියෝ එකෙන් කතා කරන අන්තිම උද්ෘතය මේ ස්ත්‍රිය කෙරේ ලෝභ කළේ තොප දැන් මතු නොවේ.
මෙය කුරුණෑගල සාහිත්‍ය යුගයේ විසූ බහුකට්ටෝ මණ්ඩලයක් විසින් රචිත 550 ජාතක කතා පොතේ චුල්ල ධනෝදර ජාතකයේ සඳහන් වන්නකි. භික්ෂූන් වහන්සේ නමක් එක් ස්ත්‍රියක් පිළිබඳව ලෝභයෙන් ඈ පිළිබඳව සිතක් පහදවාගෙන සිටි බව බුදුරජාණන් වහන්සේ දැනගත් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ විසින් එම භික්ෂූන් වහන්සේට ප්‍රකාශ කරන ලදී. හරි, අපි මේ වෙන විට උද්දෘත 20ක් කතා කරලා ඉවරයි. ඊළඟ වීඩියෝ වලින් මේ වගේ තවත් උද්දෘත සාකච්ඡා කරමු. මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙමනම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම අමතක නොකර channel එක subscribe කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.